සුබෝදෑසනක් වේවා හැම දෙනාටම. අපි මේ ඉන්නේ බදුල්ලේ එක්තරා ගම්මානයක. විශේෂයෙන්ම අපි උදෑසන විහාරස්ථානයෙන් පිටත් වුණේ 6ට පමණ. දැන් වෙලාව 8යි. ඉතින් අපි උදෑසන මාවේ අද මේ නිවසේ අම්මා උදෙන්ම රෝහලට එක්කරන් ගියා. උන්ද ලෙඩ ඇඳේ ඉන්නේ. මෙතන ඉඳන් ත්‍රිවිල් රථයට එක්කන් යන්න ටිකක් මහන්සියක් දරන්න ඕනේ. ඒක නිසා අපි උන්ද උස්සන් යන්න උපකරණයක් අද පරිත්‍යාග කළා. ඔබට අපි මේ උපකරණය පිළිබඳ විස්තර කියා දෙන්නම්. මේ වගේ ගම්මාන වලට කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා. විශේෂයෙන්ම මේ කටයුත්ත වෙනුවෙන් අපට දායකත්වයේ සපයන්නේ සරණක් වෙමු අපි කියන සංවිධානය අනුශාසකයන් වහන්සේ ඇමරිකාවේ වැඩ සිටින හඳුන්ගම්මේ සීරතන පණ්ඩිත හාමුදුරන් වහන්සේ. ඉතින් මේ වෙනුවෙන් දායකත්වය අරන් කටයුතු කරන්නේ මොනාකෝ රාජ්‍යයේ පදිංචි අපේ රෝවණි යහම්පත් නෝනා කවදත් අපට උදව් කරන නෝනා කෙනෙක්. ඉතින් මේ නෝනා තමයි එතුමියගේ ජන්මදිනය සිහිපත් කරගෙන මේ පරිත්‍යාග සිද්ධ කරන්නේ. එතුමියගේ ජන්මදිනයේ යෙදුනේ ඇත්තටම පසුගිය 26 වෙනිදා අප්‍රේල් මාසයේ 26 වෙනිදා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ හිමිදුරු උදෑසන අපේ රෝවණි යහම්පත් නෝනාට තෙරුවන් සරණේ නිදුක් නිරෝගී සුව වේවා, දීර්ඝායු සම්පත් වේවා, සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මිය පරලොව ගිය ආදරණීය අම්මට තාත්තට අජරාමර නිවන් සුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සරණක්කම අපි සංවිධානයේ පින්වත් ගිහි පැවිදි හැමෝටමත් සියලු යහපත උදා වේවා. මෙවන් වූ සත්කාරයන් තව තවත් සිද්ධ කරන්නට කායික මානසික ශක්තිය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.